දෙවියෝ ආවා වගේ තමයි අපිට මේ වෛද්‍යතුමා ඇතුළු මේ කණ්ඩායම ආපේට. ඉතින් අපි මරාහිත වෙලා හිටියේ ඒව නැත්නම් අපිටත් යම් විදියකින් මේක කරගන්නේ කොහොමද කියන තත්ත්වයට පත් වෙන වෙලාවේදී තමයි අපි මේ කමාන්ඩෝ ඒ විරෝධා රණවිරු මේ ස්ථානයේට මේ ගමට එන්නට එන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා කිලෝමීටර් 29ක් යනකම් අපිට කර කියා ගන්න දෙයක් නෑ, පාරක් නෑ. දැන් අපි මේ හුදකලා වෙලා ඉන්නේ. අපි මේ කන්න නෑ කියනවා නෙමෙයි, අපිට මේ යන්නේ සම්බන්ධතාව ගොඩනගා ගන්න පාරක් නැති එක තමයි අපි මේ නිරන්තරයෙන්ම සිහිපත් කරන්නට දෙන්නේ. ඉතින් ඒ අනුව අපේ කමාන්ඩෝයේ රෙජිමෙන්ටුවේ ඒ විරෝධාර සෙබළු ආවා. ඉතින් අපිට ලොකු හයියක්. ඒ අනුව ඊයේ දවසේදීම අපිට හෙලිකොප්ටර්ස් දෙකක ඒ පරිත්‍යාගයන් රජය විසින් අපිට ලබා දෙන්නට යෙදුණා. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ. ඉතින් මේ වගේම අද දවසේදී මම ඉතින් අපේ මේජර් වෛද්‍යතුමාට මම මේ මතක් කරන්නේ අපි මේ ළමයි ඉන්නවා කිලෝමීටර් 29ක් දුරදී ඊයේ පෙරේදා ළමයි කර තියාගෙන ගියා බෙහෙත් ගන්න. මම හිතන්නේ තවත් කීප පොල්ලක්ම ගියා. ඉතින් කිලෝමීටර් 29ක් යනවා 30ක් යනවා කියලා කියන්නේ මේ අවදානම් පාරේ තමන්ගේ පොඩි එක්කෙනාවක් කර තියාගෙන. ඉතින් ඒක දේශි පාරු කාර්යයක් නෙමෙයි. ඉතින් තමන්ගේ දරුවන් වෙනුවෙන් තියෙන දරු කැක්කම වෙනුවෙන් තමයි එදමෝපියව කරන්නට තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට දෙවිවරුන්ගේ කණ්ඩායමක් මේ වෙලාවේදී මේ රණවිරුවෝ මේ ස්ථානයේ ආපු එක අපි මහා සංඝරත්නයේ විදියට. ඉතින් ඇත්තට මේගොල්ලන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ගම්වැසියන් විදියට අපි ඒගොල්ලන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඉදිරිපත් කරන්න තියෙනවා. ඉතින් හැමෝටම මේ පාරමිතාවක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.